හායි කොහොමද? අද අපි කතා කරන්නේ රටක දේශපාලනයක් තියෙන්නේ ඇයි? පිළිවෙලකට රටක් පාලනය විය යුතු හින්දා. රටක සම්පූර්ණ පාලන බලය පුරවැසියන්ට ලබා දුනහොත් එක් පුරවැසියා තම තමන්ට ඕනි විදියට බලය පාවිච්චි කරන්න ගිහින් රට අවුල් ජංජාලයක් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් පුරවැසියෙකුට අසාධාරණයක් අයුක්තියක් වෙන්නත් පුළුවන්. ඒක නිසා සැමට සාධාරණව රටේ සම්පත් බෙදෙන්න නම් ක්‍රමයක් විදිහක් තියෙන්නම ඕනි. ඒකට තමයි ව්‍යවස්ථාවක් එහෙම නැත්නම් නීති හා අනපනක් තියෙන්නේ. මේ නීති හා අනපනත් හදන්නේ කවුද? ඒකට තමයි පාර්ලිමේන්තුවක් තියෙන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද? නීතිය ක්‍රියාත්මක කරන්නේ විධායකය විසින්. ඒ කියන්නේ ජනාධිපති, කැබිනට් මණ්ඩලය, පොලිසිය සහ රාජ්‍ය නිලධාරීන්. එතකොට නීති හා අනපනත් හදන්නේ පාර්ලිමේන්තුව නම් ඒකට විෂයපතය පිළිබඳ දැක්මක් ඇති වෘත්තීය වේදී සහ අවංක මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. එහෙනම් නෝගත් චණ්ඩි වගේ හැසිරෙන, හොරකම් කරන, වංචා කරන බාල තත්ත්වයේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන එක නවත්තන්න කාලේ හරි. ඒ වගේම ජනාධිපති, පාර්ලිමේන්තුව හා අධිකරණය ස්වාධීනව රටේ දියුණුව, පුරවැසියන්ගේ දියුණුව වෙනුවෙන්ම කටයුතු කරන්න ඕනේ. ඒකට තමයි බලය දෙන්නේ. නැතුව ඒගොල්ලෝ හැදෙන්න නෙමෙයි. ඒ වගේම පුරවැසියන් ගොනාට අන්දන බොරු කරන මිනිස්සු දේශපාලනයට සුදුසු නැහැ. Taman ජීවත් වෙන්නේ අනුන්ගෙන් ලැබෙන දේවලින් කියලා බොරු කරලා කෝටි ගණන් දේපල තියාගෙන හිටිය මිනිස්සු දේශපාලනයට සුදුසු නැහැ. මිනිස්සු ආණ්ඩු හදන්නේ ව්‍යවස්ථාව රැක ගන්න විතරක් නෙවෙයි. අනපනත් හින්දා නෙවෙයි. පුරවැසියෝ ආණ්ඩු හදන්නේ පුරවැසියන්ගේ දෛනික ජීවිතය සුව පහසුවෙන් ගෙනියන්න, දරුවන්ට අනාගතයක් ගොඩනගන්න. හැබැයි පාලකයෝ සැප විඳිද්දී පුරවැසියාට පෝලිම් වල ඉන්න සිද්ධ වෙනවා නම් ඒක පුරවැසියාගේ කරුමයක් නෙවෙයි. අපි වැරදි මිනිසුන්ට බලය දීමේ සාපය. රටේ තියෙන හාල් ටික අඩුවට මිනිස්සුන්ට දෙන්න ක්‍රමවේද හා ආයතන තියෙනවා. රටේ තියෙන එළවලු ටික කල්පනාකරණය කරලා අඩු මිලකට පුරවැසියන්ට දෙන්න ක්‍රමවේද හා ආයතන තියෙනවා. රටේ තියෙන අලබීලුණු ටික, ධාන්‍ය ටික පිරිසිදුව හා අඩු මිලකට දෙන්න ක්‍රමවේද හා ආයතන තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන අදිෂ්ඨානයක් නැතිකම සහ මාෆියා කණ්ඩායම්, වෙළඳ මාෆියාව, තැරැව්කරුවන් පාලනය කිරීමට දේශපාලකයින්ට ඇති අකමැත්ත හෝ අසමත්කමයි. මේක පුරවැසියන්ගේ කරුමය නෙමේ. මේක කළමනාකරණය සහ වගවීමේ දෝෂයක්. වෙළඳ ඇමති කෙනෙක් ඉන්නවා ජනතාවට සහනයක් වෙන්න අවුරුද්දක් තිස්සේ මොනවද කරලා තියෙන්නේ? කෘෂිකර්ම ඇමති කෙනෙක් ඉන්නවා ජනතාවට සහනයක් වෙන්න අවුරුද්දක් තිස්සේ මොනවද කරලා තියෙන්නේ? බඩගින්න විතරක් නෙවෙයි. මේ දේශපාලන අසාර්ථකත්වය නිසා අපේ ජීවිතවලට සහ දරුවන්ගේ අනාගතයට වැදිලා තියෙන මාරාන්තික රිදවුම් මොනවාද? ඒ ගැන අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. ඔයාලට දැනෙන දැවෙන ප්‍රශ්න ගැන කමෙන්ට් කරන්න. කියන්න තියෙන්නේ එච්චරයි. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න හොඳ ළමයා වගේ සබ්ස්ක්‍රයිබ් කරන්න. නෑයෙකුට යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. යාළුවෝ නෑයෝ නැත්නම් වගකීමක් ඇති පුරවැසියෙකු විදියට හරි ෂෙයා කරන්න. එනම් අපි ගියා. ජය වේවා.